පින්වත්නි බුදුරජාණන් වහන්සේ නැකත කියන එක යොදා ගන්න ක්‍රමයක් කිව්වා. හැමදාම වුණත් හොඳයි. අපි තුමු අවුරුද්දකට සැරයක් නම් සුනක්ඛත්තං සුමංගලං සුපභාතං සුවුට්ඨිතං සුඛනෝ සුමුහුත්තෝච සුයිත්තම් බ්‍රහ්මචාරීසු යනාදී වශයෙන් කියනවා. හොඳට නැකත් තියෙනවා සුනක්ඛත්තං සුමංගලං හොඳට මංගල සම්මතයි සුපභාතං හොඳ උදයක් සුඛනෝ හොඳ ක්ෂණයක් සුමුහුත්තෝච හොඳ මුහුර්තයක් සුයිත්තම් බ්‍රහ්මචාරීසු සිල්වත් බ්‍රහ්මචාරීන් උදෙසා යම් කිසි දවසක් අවදි වුණා නම් දන් දෙන්නට ඕනේ කියලා යම් දවසක එදා දවස තමයි හොඳට නැකත් තියෙන දවසක් කිව්වේ. හොඳයි සිංහල අවුරුදු දවස ආපු ආවේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන දවසේ කියලා කියනවනේ. ওই වෙලාවම හොයන්න ඕනේ උදේ පාන්දර අවදි වෙනකොට අද උදේ පාන්දර මම පන්සලට යන්නට ඕනේ මොකක් හරි හදාගෙන. හොඳට උදේ පාන්දර තෙරුවන් නමදලා වන්දනා කළා පිරිත් ටිකක් කියලා තමන් පිරිසිදු පුද්ගලයෙක් වෙලා කිරිබත් ටිකක් හදාගෙන කැවුම් ටිකක් හදාගෙන යන්න පන්සලට. පන්සලට ගිහිල්ලා පන්සලෙත් බුද්ධ පූජාවක් තියලා සංඝයා වළඳවලා එදා දවස ආරම්භ කරන්න. ආරම්භ කළා අදිෂ්ඨාන කරන්න මම මේ අවුරුද්දේ මගේ අගුණ දුර්වලකම් දුරු කරගන්න පුද්ගලයෙක් වෙනවා කියලා. හොඳ අදිෂ්ඨානයක්ද? ඔව්. අවුරුදු දවසකට පිරිසිදු අදිෂ්ඨානයක් කරන්න උදේ පාන්දර. ඒක තමයි අවුරුද්ද කියලා කියන්නේ.